ජීවත් වීමේ වියදම තවත් ඉහළට. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව පසුගිය ජූනි මාසයේදී දිවයිනේ නිල දරිද්‍රතා රේඛාව රුපියල් 17,592ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙය ඊට පෙර මාසයේ වූ මැයි මාසයට සාපේක්ෂව රුපියල් 277ක ඉහළ යාමකි. පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසයකට අවශ්‍ය වන අවම මුදල නිල දරිද්‍රතා රේඛාව මගින් නිරූපණය කෙරේ. දිස්ත්‍රික් මට්ටමින් දත්ත විශ්ලේෂණය කිරීමේදී ජූනි මාසයේදී ඉහළම දරිද්‍රතා රේඛාගය කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එය රුපියල් 18,973කි. එහි දෙවෙනි ඉහළම අගය ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම අගය රුපියල් 18,876ක් ලෙස සටහන් වේ. මේ අතර දිවයිනේ අඩුම දරිද්‍රතා රේඛාගය මොණරාගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එය සටහන් වන්නේ රුපියල් 16,821ක් ලෙසයි. කසාවලින් මතුවන කතා කරන පත්තරේ මෙවැනි තවත් කාලීන සිදුවීම් දැනගන්න අපි නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.